guys, welcome back my YouTube channel. So, අද මම ඔයාලව එක්කගෙන යන්නේ මගේ කැම්පස් එකේ යාළුවෝ කීප දෙනෙක් එක්ක මම දවස් දෙකක ගාලේ ට්‍රිප් එකක් ගියා. ඒකෙදී අපි මොකද කරේ, කොහොමද විනෝද වුනේ කියලා තමයි මම මේ vlog එකෙන් ඔයාලට අද ගෙනාවේ. අපි මුලින්ම හික්කඩුව රේල්වේ ස්ටේෂන් එකෙන් බැහැලා මුලින්ම කරේ උදේට කෑම කන්න පුළුවන් කඩයක් හොයන එක. ඊළඟට අපි කෑම කාලා ගියේ කොහෙද කියලා බලමු. මුලින්ම අපි ගියේ කයාකින් කරන්න පුළුවන් තැනකට. හික්කඩුව ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර යන්න ඕනේ. බස් එකක නැගලා තමයි ප්ලේස් එකට ගියේ. ඒකේ නම තමයි බ්ලූෆින්. ඔයාලත් කයාකින් කරන්න ආසාවෙන් ඉන්නවා නම් තෝරගන්න තැනක් තමයි බ්ලූෆින් කියන්නේ. මොකද එතන හැම ෆැසිලිටි එක වගේම තියෙන ලස්සන ෆොටෝ ලොකේෂන් තියෙනවා, චේන්ජින් රූම්ස් තියෙනවා, වොෂ්රූම්, ඊට පස්සේ ඔයාලට කැම ගන්න ඕන නම් කැම ගන්න වෙනම ලොකේෂන් එකක් තියෙනවා. ඒ නිසා එතන රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊළඟට අපි කයාකින් කරා. ඊළඟට අපි හැමෝම ගියා බීච් එකේ නාන්න. බීච් එකේ නාලා ගොඩක් විනෝද වුණා. එතන වීඩියෝස් එහෙම අරගෙන ඒ වෙද්දි එදා දවස ගොඩක් හවස් වෙලා තිබ්බේ. අපි ඊට පස්සේ අපේ විලායකට ගියා. ගිහිල්ලා වොෂ් දාලා කෑම කාලා හවස් වෙලා නැවතත් ඇඳුම් මාරු කරගෙන අපි පිටත් වුණා ගාල්ලේ යන්න. මොකද අපි තීරණය කරලා තිබ්බේ රෑ වෙද්දි ගාල්ල කොටුවට යන්න කියලා. අපි රෑ 10 වගේ වෙනකම් කොටුවේ ඇවිදලා අපි ඊළඟට ගියා ආයෙත් විලායකට. යාළුවොත් එක්ක සතුටින් ඉන්නවා. බයි. ඊළඟ දවස් උදේම අපි නැගිටලා ඇඳගෙන ගියේ මඩොල් දුවට. මඩොල් දුවට යන්න තියෙන්නේ බෝට් එකෙන්. එතන අංකල්ලා ඉන්නවා. අපි කැමති බෝට් එකක් තෝරගෙන අපිට යන්න පුළුවන්. රැස්වීදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශයේ ඉකිලී යනදාට පාවී ගොස්සුඩු යටි දුරුවී නෙත්තමුණාම දිරිදෙන්නම් මුළු හද පත්ලෙන් මා මෙරසේම රැස්වීදෙන සමනලියකගෙන් ඉඟියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශයේ ඉකිලී යනදාට I know that life can get you down, chew you up and then spit you out. Trying to make you daydream, real. Drama like a branch over trouble ball. ඉතින් අපි ආයේ හැමෝම මාතර ටවුන් එකට ආවා. ආයෙත් අපේ කැම්පස් එකට යන්න බලාගෙන. ඉතින් මගේ vlog එක මෙතනින් ඉවරයි. මේ දක්වා මගේ vlog එක බලපු හැමෝටම thank you. bye bye. ඊළඟ vlog එකකින් හම්බෙමු.